කොහොමද තාරක? මොකද ආරචන? හොඳයි විමුක්ති. මොකද වෙන්නේ? අපි මේ වෙන දේ බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. ඇත්තට හොඳ දේවල් නෙමෙයි නේද වෙන්නේ? ඔව් දැන් දවසකට දෙකකට විතර කලින් ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ සභාපතිතුමා චාමන් අයින් වුණා ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ඒ කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විතර නෙමෙයි කේටරින් එකේ මේ ගෲප් එකේම මම හිතන්නේ ඉතිහාසයේ වැඩිම ආයතන ප්‍රධානීන් ප්‍රමාණයක් අයින් වෙමින් තියෙන ආණ්ඩුව නේද? ඔව් මම හිතන්නේ මොකද විශේෂයෙන්ම මේ කතන්දරේ දරුණුකම සහ ප්‍රශ්නේ කියන්නේ ආණ්ඩුවේ තාම පළවෙනි අර්ධයවත් ගිවිලා නැහැ. පළවෙනි භාගයවත් ගිවිලා නැහැ. ගත්තහම අවුරුද්දයක්වත් ගිහිලා නැහැ. එකක්වත් ගිහිලා නැහැ. ඉතින් ජනාධිපතිතුමා තමයි අවුරුද්දක. දවස් 500 ගානක විතර කතන්දරයක් ඇතුලේ මෙතනදී මම හිතන්නේ ඉස්සෙල්ලාම ජාතික රූපවාහිනියේ කළමනාකර අධ්‍යක්ෂක සභාපති සෙනේෂ් බණ්ඩාර ප්‍රවීණ කලා චිත්‍රපටි ශාස්ත්‍රය හැමතැනම. ඒතකොට එයා අයින් වුණා. ඊළඟට සෙනේෂ් කිව්වලු නේද මේක ප්‍රොජෙක්ට් එකකට බාරගත්තේ මාස 3කට වගේ එහෙම කියලා. ඔව් මාස 3කට බාරගත්තේ මගේ වැඩේ ඉවරයි. එහෙනම් මම අයින් වෙනවා. අපි දන්නේ මොකක්ද ඉවර වෙච්ච වැඩේ කියලා. ඒ කියන්නේ ආණ්ඩුව පාවිච්චි කරන්නේ ඒ තනතුරු අත්දා බලන්න පාවිච්චි කරනවා කියන වගේ හැඟීමක් තමයි එතන ආවේ. එතකොට හැබැයි දැන් ඊළඟට අපි දැක්කා නිවාස සංවර්ධන අධිකාරිය මං හිතන්නේ මොන්ටි රණතුංග කියන මහත්මයා ඉල්ලාස්සන. ඊළඟට රාමල් අයින් වුණා. රාමල් සිරිවර්ධන ගමනාගමන සභාපති. ඊළඟට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා වෛද්‍යවරයෙක් එතුමා අයින් වුණා. මේ වගේ පොලිමක් කියන්නේ මෑත කාලේ ගත්තාම මේ ලංකා සීනි සමාගමේ සභාපතිනිය අයින් වුණා. එතුමිය සෑහෙන කීර්ති නාමයක් තියෙන වැඩක් කරන්න පුළුවන්. ලංකා සීනි සමාගමේ පළවෙනි රෙසිග්නේෂන් එකක් නෙමෙයි. ඔව් දෙවෙනි ආණ්ඩුවෙන් පත්වෙච්ච පළවෙනි සභාපති මම හිතන්නේ රුක්ෂාන් ගුණතිලක එයා ඉල්ලාස් වුණා. ඊටාම කිටි කාලයක් ඇතුළත. ඊළඟට සඳමාලි චන්ද්‍රසේකර ඉල්ලාස් වුණා. සඳමාලි හර්ෂණ මේ අර මේ ජනශක්තිය එකේ එහෙම හිටපු සිරසේ වැඩ කරපු ටිකක් ලෝය කෙනෙක් නේද? ඔව් ඒ කියන්නේ අපි ඒ පුද්ගලික චරිත විදියට ගන්න නැති වුණාට අපි කතා කරොත් ඇයි මේ චරිත රාජ්‍ය තනතුරු වලින් ඉල්ලා අස් වෙන්නේ කියන කතාව. ඒ කියන්නේ උන්ට මේ රටේ ඒ ආයතනයේ ස්වාධීනව ඉදිරියට පවත්වාගෙන යන්න තීන්දුව తీරන ගන්න බාධාවක් තියනවාද කියන එකනේ ඔකෙන් පේන්නේ. ඔය අර දැන් සදමාලි නම් අයින් වෙනකොට ලිපියක් ලියලා තිබුණා මේ එයාට බලපෑම් තිබ්බ කියලා දේශපාලන ප්‍රවාහයෙන්. හැබැයි දැන් මෑත අවසාන දැන් විමුක්ති මේක මේ අපි මේ ආණ්ඩුවට විතරක් ලඝු කරන්නේ නැතුව ගත්තොත් ඉතිහාසයේත් ආණ්ඩු හැම එකකම වගේ එහෙම පාලකයෝ අයින් වුණා. නමුත් මේ 2022න් පස්සේ ඇති වෙන දේශපාලන රැල්ල 2025 දී විශේෂයෙන්ම මේ NPP එකත් එක්ක ගොඩනැගෙන දේශපාලන සංස්කෘතියේ එහෙම රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙක්ට රාජ්‍ය ආයතනයක නිලධාරීන්ට තමන්ට ස්වාධීනව හරියට නීතියට අනුව ඒ ආයතනයේ වැඩ ටික කරගෙන යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙනවා කියන එක අර කලින් අයින් වුණාට වඩා ප්‍රශ්නයක්. අලුත් ආණ්ඩුවේ ඒ අයින් වෙන එක හරි විශේෂයි. ක්‍රමය වෙනස් කරන්න ආපු ආණ්ඩුව. ඔව් ඒ ක්‍රමය ඇතුලේ නැවතත් ඒ ක්‍රමයටම අපි මුහුණ දෙමින් ඉන්නවද කියන ගැටලුව තමයි මේ මට නම් පේන්නේ. දැන් මේ තාරකට මතක නම් මේ ජාතික තරුණ සේවා සභාපති මේ සභාවේ හිටපු සභාපති චින්තක අයින් වෙන්නේ සඳමාලි වගේම ප්‍රකාශයක් කරමින් කියන්නේ එක්තරා විදිහකට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ බලපෑම මත රංග ගුණසේකර සභාවේ කටයුතු වල දරුණු ලෙස බලපෑම් කරනවා කියන කාරණාවත් එක්ක තමයි අවසානයේ රංග ගුණසේකරගේ අමාත්‍යාංශ ජනාධිපතිවරයා සීමාරුත් කරා. දැන් ඔහු වෙනත් අමාත්‍යාංශික නියෝජ්‍ය විමල් රත්නායක අමාත්‍යවරයාගේ මට මතක විදිහට නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරන නාගරික සම්බන්ධන. ඔව් අනිත් එක මේ දේශපාලන බලපෑම් කියලා ගත්තාම සාමාන්‍යයෙන් රටක් දුවනකොට එක්සිකියුටිව් එකේම නැත්තම් රටේ විධායක කොට්ටාශය ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය ඊට පස්සේ රටේ රාජ්‍ය නිලධාරීන් මේ ආණ්ඩුවයි රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන් මම කියන සංස්ථා සභාපතිවරුන්ගේ කතාවෙන් පොඩ්ඩක් එහාට ගියොත් ආණ්ඩුවයි රාජ්‍ය නිලධාරීන් අතර ලොකු සිනර්ජි එකක් තියෙනුනේ වැඩ කරගෙන යන්න. මොකද අපි දන්නවා නිලධාරික රාජ්‍ය සේවයේ ඉන්නේ අවුරුදු 30ක වගේ දීර්ඝ කාලයක්. ඇමතිවරයෙක් ඉන්නේ අවුරුදු 5ක් වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට අපි පෞද්ගලිකව ප්‍රායෝගිකව අත්දැකලා තියෙන දේ තමයි අමාත්‍යාංශයේ ලේකම්වරයා. තමයි අමාත්‍යාංශ චීෆ් accounting officer ඊළඟට ගණන් දෙන නිලධාරී අමාත්‍යාංශයේ වගකීම දරන්නේ. එතකොට විශාල පරිපාලන බලයක් ගොනු වෙලා තියෙනවා අමාත්‍යාංශ ලේකම්වරයෙක් කරා. නමුත් අද මේ ආණ්ඩුවට තියෙන
ලොකු ප්‍රශ්නයක් තමයි ඒ අය මේ නිලධාරීන්ට වැඩ කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්නේ නැහැ කියන විවේචනය මම කරන එකක් නෙවෙයි. නමුත් නිතර කතා වෙන දෙයක්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ගම් වතුර වගේ තත්ත්වයක් ආවම නැත්නම් දිට්ටුව සුළුකුණු අටු ආවහම අපි දැක්කා මම හිතන්නේ ඌව පළාතේ ප්‍රධාන ලේකම් මනුෂ්‍ය ගෝකුල මහත්මිය දානවා ස්ටේටස් එක මේ තරම් අස්සරණ වෙච්ච වෙලාවක් නැහැ තවත් කියලා. දාන්නේ බොහොම පැහැදිලිව ඇයට ගම් වතුර බලපාපු නිසා නෙවෙයිනේ මිනිසුන්ට වැඩ කළා පුරුදු නිලධාරීන්. ඉතින් ඉස්සරත් මේ ආයතන සංග්‍රහය සහ මූල්‍ය රෙගුලාසි රාජ්‍ය සේවකයන්ට බලපානවා. ඒක වෙනස් කරන්න බෑ. ඒ අවශ්‍ය මූල්‍ය විනය තියෙන්න ඕනේ. නමුත් සාමාන්‍යයෙන් හර්ෂණ ව්‍යසනයක් ආවහම මේ පොත්වල තියෙන නීති රෙගුලාසි අනුගමනය කර ඉන්න ගියොත් පීඩාවට පත්වෙච්ච මනුස්සයාට පළවෙනි පිසු ආහාර පැකට් එකවත් දෙන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි තාරක මම බාධා කිරීමක එතන මේ සාමාන්‍ය ග්‍රාම නිලධාරීන්ලා වගේ අය ප්‍රාදේශීය ලේකම්ලා දිස්ත්‍රික් ලේකම්ලා ඔය යාත්‍රා තමයි හැන්ඩල් කරන්නේ. හැබැයි ඒව බලපාන්න ගල් අඟුරු ගේන්න ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පැත්තකට දාලා ඒක කරන්න බලපාන්නේ බොහොම වැදගත් තැනකට ආවෙමු. අපි මං හිතන්නේ මේ විශේෂයෙන් ගල් අඟුරු ප්‍රශ්නේ විතරක් නෙමෙයි අපේ රටේ තියෙන බලශක්ති අර්බුදය මේ මොහොතේ එක පැත්තකින් ජල විදුලි නිෂ්පාදනය බලාගෙන ඉඳද්දි කඩන් වැටෙනවා. ඒක ස්වභාවිකයි. ඒකට ආණ්ඩුවට වැරද්දක් අපිට කියන්න බෑ. පරිසර සාධක. නමුත් 70 වසරේ සාපෙන් තමයි ටික හදලා තිබ්බේ. නමුත් දැන් 70 වසර කතන්දර ඉවරනේ. දැන් මේ පළවෙනි දෙවෙනි අවුරුද්දේ සාපයක්. එතකොට 8 වෙනි සාපයක් කියලා තියෙන්නේ. ඔව් මේ අලුත් අවුරුදු දැන් මේ තාම අවුරුදු එකමාර සාපයක් යනවා. අලුතෙන් පටන් ගත්ත කතන්දර. එතකොට මේ ජල විදුලිය සම්බන්ධයෙන් අපිට ආණ්ඩුවට සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙක්ට දොසක් කියන්න බෑ. වස වැටුනොත් ජලාශ පිරුණොත් තමයි ටර්බයින් කරකවන්න පුළුවන් වෙන්නේ. හැබැයි ගල් අඟුරු ප්‍රශ්නේදී අපි දිගින් දිගටම දැක්කා මේ අපේ තාප බලාගාරවල එෆිෂන්සි එක නැත්නම් කාර්යක්ෂමතාවය බරපතල විදිහට අඩු වෙනවා මේ බාල ගල් අඟුරු නිසා. අපි මේ වංචා දූෂණ කතන්දරේ ලොකු ප්‍රශ්නයක්නේ. ඊට ඉස්සෙල්ලා තියෙන ප්‍රායෝගික ප්‍රශ්නේ මේ දවසකට මම හිතන්නේ මෙගාවොට්ස් 140ක විතර හිඟයක් ගල් අඟුරු බාල ගල් අඟුරු දාලා අපි බලාගාර ඔපරේට් කිරීම තුළ සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඒක ආවරණය කරන්න වෙන්නේ ජල විදුලි බලය ප්‍රශ්නයක් තියෙන නිසා පරිසර සාධකත් එක්ක ඩීසල් බලාගාර වලින් හුඟක් වෙලාට පෞද්ගලික අංශයේ ඩීසල් බලාගාර වලින් හදිසි මිලදී ගැනීම තමයි වෙන්නේ. මොකද ඒකත් එක්කම දැන් සූර්ය බලශක්තිය සම්බන්ධයෙන් ආණ්ඩු ප්‍රතිපත්තිය වශයෙන් විශාල වෙනස්කම් ටිකක් පහුගිය කාලේ කරා ඒක අදායයට කරා. පැහැදිලිව. එතකොට දැන් මේක පායන කාලේනේ සූර්ය බලයෙන් ගන්න තියෙන දායකත්වය හම්බෙන්නේ නැහැ. ඇත්තටම තෙල් මාෆියාවට තමයි යට වෙලා තියෙන්නේ. ඔව් පැහැදිලිවම ඒ සූර්ය බලශක්තිය කියන්නේ ඇත්තටම මුල් ආයෝජනයෙන් පස්සේ නිදර්ශන කිසි වියදමක් නැතුව අපිට කරගෙන යන්න පුළුවන් වැඩක්. රටක් හැටියට 10ක් විතර මං හිතන්නේ. ඒක අනිත් එක හරි මොකද ඒකට කියන්නේ පාරිශුද්ධ මේ බල ප්‍රභවයක්. පිරිසුදු බල ප්‍රභවයක්. පරිසර හිතකාමී බල ප්‍රභවයක්. පුනර්ජනනීය බල ශක්තියක්. ඉතින් ඒක නැතුව මේ ඩීසල් බලාගාර වලින් ගන්නකොට අපි හැමදාම අහලා තියෙන කතාව තමයි මේවායේදී විශාල අතයට ගන්න දෙනුවක් සිද්ධ වෙනවා. ඉතින් මේ වෙච්ච ආණ්ඩුවල වැරදි නවත්තන්න අවසන් කරන්න සිස්ටම් එක චේන්ජ් කරන්න තමයි මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු මේ මාලිමාවේ කණ්ඩායම ආවේ. හැබැයි අපිට පේන්නේ තියෙන්නේ ඒ තියෙන සිස්ටම් එක තිබ්බ සිස්ටම් එකටත් වඩා නරක අකාර්යක්ෂම දූෂිත සිස්ටම් එකක් මෙයා නිර්මාණය කරගෙන යනවා කියලා. දැන් තාරක දැන් සාමාන්‍යයෙන් මේ ලංකාවේ අපිට ගබඩා කරගන්න පුළුවන් තෙල් සංචිත ප්‍රමාණයක් තියෙනවා නේද? ඒ ගබඩා පහසුකම් වැඩි කරන්න අපි හිතමු නිකන් එක ගබඩා එක තෙල් ටැංකියක් හදන්න කියලා. එක තෙල් ටැංකියක් හදන්න කොච්චර කාලයක් වගේ යනවද සාමාන්‍යයෙන්? නෑ දැන් අර මේ ටෙන්ඩර් එකක් දීලා තියෙන ටැංකියකුත් කපනවනේ මේ දවස්වල. ඒක මේ ධාරිතාව අඩු කරලා තිබ්බනේ. ඔය කියන්නේ වැඩියෙන් තියෙන එකක් කපනවා අඩු එකක් හදන්න කියලා. මේ මහ කාලයක් යන වැඩක් නෙමෙයි සල්ලි තියෙනවනේ. නෑ දැන් ඒක තමයි මම කියන්නේ දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු දැන් දෙකකට ආසන්න වෙන්න එනවා. එතකොට පහුගිය ආණ්ඩුවලට පහුගිය ආණ්ඩු විසින් මේ ධාරිතා ටැංකි හදලා නැහැ. අපිට තෙල් ගබඩා කරගන්න ප්‍රමාණවත් පහසුකම් නැහැ. කිය ඉන්නවට වඩා ආණ්ඩුව පත්වෙච්ච දවසේ ඉඳන් ඒ ප්‍රශ්නය අපිට ප්‍රශ්න කියෙන්නේ නැහැ. ඒකෝට ප්‍රශ්නයක් ආවට පස්සේ තමයි අපේ රටේ ආණ්ඩු විසඳුම් හොයන්න උත්සාහ කරන්නේ. එතකොට ඒකද අපේ රටේ ආණ්ඩු කරන ක්‍රමවේදය කියලා අපිටම ප්‍රශ්නයක් ඇති කරගන්න වෙනවා. ඒ කියන්නේ අපි ප්‍රශ්නේ එන්න අනාගතයේ දැකලා ඒකට විසඳුම් හොයන්න යනවා.
ඉතින් ඒකට නේද දැක්මක් තියෙන්න ඕනේ. ඒකටනේ අර අපි ඡන්දේ කාලෙට ලස්සන පොත් ගහලා අපි දැක්කනේ පොත් ගහලා බෙදලා ඒ පොත්වල තියෙන ඒවා කියවනවා. ඉතින් ඒ පොත්වලට සීමා වෙච්ච ගන්න මේ දැන් මේක බාර දීලා තියෙන මේ වැඩේ කරන් යන්න බාර දුන්නම ඒ වැඩේ කරන්න ප්ලෑන් කරන්න ඕන. මේ ආණ්ඩුව ආපු ගමන් විමුක්තිවන්ත කාරණාවක් මතු කරා සූර්ය බල ශක්තිය අධෛර්ය කරන්න යුනිට් එකකට ඉස්සර ගෙවුවා රුපියල් 35ක් හරි 36ක් හරි. તો මේ ආණ්ඩුව ආපු ගමන් මොකද්ද කරේ? මේ ආපු ආණ්ඩුව එන්න කලින් ජනාධිපතිතුමා කිව්වා රට වටේට මුහුද තියෙනවා හුලක් තියෙනවා. හැබැයි හර්ෂණ මේ ඒකේ පොඩි මෙහෙම කාරණාවක් තියෙනවා. දැන් 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වන වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යෝජනා කළ තිබුණ 100% පුනර්ජනනීය බලශක්තියට අපි යනවා කියලා. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ 80%ක් යෝජනා කරලා තිබුණා. හැබැයි යාලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පාර්ලිමේන්තුවට ගෙනාවම ඒක 75%කට අඩු කරලා තමයි සම්මත කරගත්තේ. මේ උන්නේ ඊළඟට මෙයාලා හැබැයි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුලේ උඩින් පුනර්ජනනීය බලශක්තියෙන් කරනවා කියලා ලියලා තිබුණාට යට ඩේටා වල තිබුණේ 65%. එතකොට පොඩි වහලා ගහපු එකකුත් තියෙනවා. ඉතින් ඒක වහන නිසානේ පුනර්ජනනීය බලශක්තිය විදියට සූර්ය බලශක්තිය අඩු කරන්න අර ගාන අඩු කරාම මේ රටට ලොකු ආයෝජනය කරලා සූර්ය පැනල ඒ වලට අදාළ අමුද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර ඒ සමාගම් ගෙන්නුවා. ලොකු ගණන් ණය වෙලා වියදම් කළා තමයි මේවා ගෙන්නුවේ. ගෙන්නුවට පස්සේ මිනිස්සුන්ට මේක ගන්න එක අධෛර්ය කරන්න ගාන අඩු කරා. ගාන අඩු කරාට පස්සේ දැන් ඒ සමාගම් වල ගෙවන ගාන වලට සෝලා වලට ආණ්ඩුවෙන් ඒ ගෙවන නිසානේ සෝලා අපි ගන්නේ. ඒතකොට ඒ ගාන අඩු කරාම මිනිස්සු ලොකු ගානක් ආයෝජනය කරලා ඒ සෝලා බලශක්තිය ගන්න පෙළඹෙන්නේ නැහැ. ඒතකොට මේ අඩු කරන එකේ අරමුණ අඩු කරන එකේ වාසිය කාටද යන්නේ? එතකොට දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා සෝලා බලශක්තිය අඩු කරලා දැන් අද ඇවිල්ලා කියනවා අපිට මේ රටේ තෙල් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ ජනාධිපතිතුමා කියනවා ලෝකෙම විදුලි මෝටර රථ වලට යන යුගයක්. ඒ ලෝකෙම විදුලි මෝටර රථ වලට යද්දී මේ ආණ්ඩුව ජනාධිපතිතුමා ඇවිල්ලා කියනවා විදුලි මෝටර රථ චාර්ජ් කරන්න එපා දහවල් කාලේදී. හවස 6යි රෑ 10 චාර්ජ් කරන්න එපා කියලා. ඒකම ලෝකයේ දැන් තියෙන ප්‍රවණතාවය මේ විදුලි මෝටර රථ වලට නැඹුරු මේ ප්‍රවණතාවය තියෙද්දි මේ ආණ්ඩුව මතකද ආපු කාලෙම කිව්වා තෙල් පිරිපහදුවක් හදන්න ලොකු චීන ආයෝජනයක් ආවා කියලා හම්බන්තොට. ඒතර 2030 වෙද්දී වගේ තමයි මේක එන්නේ කියලා කිව්වා. එතකොට ලෝකයේ අනිත් රටවල් තෙල් වලින් කරන ගනුදෙනු අඩු කරගෙන යනවා. දැන් මේ යුද්ධයේ හොඳම උදාහරණය. මේ යුද්ධයෙන් ලෝකෙම මේ ඛනිජ තෙල් වලට ලොකු අභියෝගයක් එල්ල කරලා තියෙනවා. එතකොට මෙහෙම අභියෝග එනකොට අපේ රටේ ආණ්ඩුව මොකද කරන්නේ? එකක් ගල්ලඟුරු ටෙන්ඩරයක් දීලා බාල ගල්ලඟුරු ගෙනල්ලා එතන සම්පූර්ණයෙන්ම විදුලි ජනනය මේ රටේ බලශක්ති ජනනය කිරීම දැඩි ලෙස අභියෝගයට ලක් කරගන්නවා. මේ ආණ්ඩුව ආපු ගමන්ම සූර්ය බලශක්තිය අපි කතා කරා වගේ සූර්ය බලශක්තිය අධෛර්ය සම්පන්න කරනවා. එතකොට ඒ සූර්ය බලශක්තිය සෝලර් පවර් ජෙනරේෂන් එක ලංකාවේ අඩු වෙනවා. ඊට පස්සේ ගල්ලඟුරු වලින් විදුලි ජනනය අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ ඔය තෙල් ටැංකිය ටික හදන්න කියලා ඇවිල්ලා තෙල් ටැංකිය ඇතුලේ රිංගලා එළියට ඇවිල්ලා හරියට අද වෙනකන් තෙල් අවුරුද්දකට කලින් පිටුවර ඇත්තේ වුණා මේ අර සයිලෝ වගේ ලොකු තෙල් ටැංකියකින් කවුද හාදේ හෙල්මට් එකකුත් දාලා ඔළුව එළියට දාගෙන. ඒක තමයි. පස්සේ ඊට පස්සේ මිනිස්සු ප්‍රශ්න කරනවා මේ බලන්න මේ රටේ කවදාද මෙහෙම කරේ විදුලි සහ බලශක්තිය අමාත්‍යවරයා ඉංජිනේරුවෙක් එතුමා කෙලින්ම ටැංකිය ඇතුළට බැහැලා අර වැඩේ ගානට යටින් යනවා කියන කතාව. අන්තිමට ටැංකියේ ඔළුව එළියට දාලා ගහපු පින්තූරේ විතරයි අපායට ගහපු කැලෙන්ඩර් වගේ අද වෙනකන් එක ටැංකියක ප්‍රතිසංස්කරණයක් වුණේ නැහැ. ඒ කියන්නේ ලෝකේ පළවෙනි තෙල් ටැංකියකට බහැපු අමාත්‍යවරයා කියන රෙකෝඩ් ඒක වෙන්න පුළුවන්. ඊළඟට තෙල් නැවකට දැන් ඇත්තටම තෙල් නැවකට ඔව් හිටෙන් තරක මෙහෙම අපි කතා කරනකොට මේක බලන් ඉන්න කට්ටියට හිතෙන්න පුළුවන් මේ රටේ 76 වසරක දේශපාලනයේ ආණ්ඩු කරා. ඒතර ඒ ආණ්ඩු වලට වගකීමක් තිබ්බේ නැද්ද මේ රටේ මේ තෙල් ගබඩා කරන්න ඒ ධාරිතාව හදන්න ඊට පස්සේ අපිට අපේ රටේ මේ විදුලි බලශක්තිය සහ මේ සූර්ය බලශක්තිය වැඩි දියුණු කරන්න ඒ තීරණ තීන්දුව ගන්න ඒ පහුගිය ආණ්ඩු වලට හැකියාවක් තිබ්බේ නැද්ද කියන ප්‍රශ්නේ එන්නේ. අපි ඕක කියපු ගමන් එන්නේ ඇයි කලින් ආණ්ඩු මේක කරේ නැත්තේ කියලා. එතකොට මේ කලින් ආණ්ඩු වලට මේක කරන්න දීප සම්බන්ධයෙන් එදා හිටපු විපක්ෂය ඉඩ දුන්නද කියන කාරණයක් එන උදාහරණයක් මම කියන්නම්. දැන් අපේ පහුගිය ආණ්ඩුවෙන් අපි ආණ්ඩුවල නොහිටියට
පහුගිය ආණ්ඩුවෙන් තිබ්බා තීරණයක් ගත්තා මේ රටේ මේ ඉන්ධන සමාගම් ටික පුද්ගලීකරණය කරන්න පනතක් හදලා මීට පෙර තිබ්බා. ඔව් මීට පෙර තිබ්බා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙන් ඒ ඉන්ධන සමාගම් පුද්ගලීකරණය කරලා බලය ලබා දුන්නා. ඔවුන්ට පුද්ගලිකව ඉන්ධන ආනයනය කරලා විකුණන්න. එතකොට දැන් මේ ජනාධිපතිවරයා අරන් තියෙන තේ තීරණෙ නේ ඒක ලස්සන කතාවක් තියෙනවා විමුක්ති. ඒම තීරණ ගන්නකොට ඒ ආණ්ඩුව තීරණවලට කෑ ගැව්වා මේක විකුණනවා මේක අපිට කරන් යන්න බැරිද තෙල් ටික ගෙනල්ලා විකුණ ගන්න බැරි නම් ආණ්ඩුවක් මොකටද කියලා. එහෙම කියලා ඒකට විරුද්ධ වෙලා අද තෙල් ප්‍රශ්නය ආවම ආණ්ඩුවට තෙල් ගෙන්න ගන්න බැරි වුණාම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඉදලා කියනවා පුද්ගලිකව කාට හරි තෙල් නැවකට කතා කරලා ගෙන්න ගන්න පුළුවන් නම් අපි උපරිම සහාය දෙනවා කියලා. ඒ කියන්නේ මේ මූදේ යන නැවක් කතා කරලා හරි ගෙන්න ගන්න පුළුවන් නම් අපි ගන්නයි. ඒකේ එක පැත්තක් තියෙන්නේ යාම දන්නවා පුද්ගලිකාංශයට මේක කරන්න හැකියාවක් තියෙනවා කියලා. එතකොට ඒ හැකියාවට ආණ්ඩුව කරද්දී කරන්න දෙන්නේ නැහැ. විරුද්ධ වෙනවා මේක පුද්ගලීකරණය කරනවා කියලා. ඒ කියන්නේ ඇත්ත දැන ඒ ඇත්තට බොරුවක් කරවලා මේකට විරුද්ධ කරනවා. හර්ෂණ අනිත් එක දැන් මෙතන ඊයේ දිනේ මේ ත්‍රිකුණාමලයට නැව් දෙකක් ආවා. මේ IOC සමාගම තමයි ලංකා IOC සමාගම ගෙන්නුවේ පෙට්‍රල් නැවක් සහ මේ ඩීසල් නැවක් ත්‍රිකුණාමලේ ඉඳන් යාළගේ අපි බදු දුන්න ගබඩා තියෙන ඒවල ඉඳන් බෙදා හරින්න සූදානම් වෙනවා. ඇත්තටම මේකේ පොඩි කෑල්ලක් තියෙනවා. දැන් මේ වගේ අසාර්ථක කොන්දපණ නැති ආණ්ඩු බිහි වුණාම මේ වලින් මඩිය තර ගන්න පිරිසක් ඉන්නවා. ඒ තමයි මේ එක්තරා ව්‍යාපාරික පැලැන්තිය. සමාගම් කීපයක් ඇත්තටම. ඇයි සූර්ය බලය අධෛර්යයට පත් කරේ කියනකොට අපිට නම් ඕනනම් කියන්න පුළුවන් හේලී සමාගමද මේ මොනවද මේ වෙන්නේ බ්‍රවුන්ස් එක මොකද්ද කරන්නේ මේ ආණ්ඩුව වල යාලා කවුද උපදේශකයෝ තනතුරු අරගෙන ඉන්නේ කවුද මේ ඔක්කොම එක ජාලයක් විදිහට තමයි අද මේ රාජ්‍ය හූරා ගන්න. මේ රාජ්‍ය පෝෂණය කරනවා කියලා ආපු ආණ්ඩුව පාවිච්චි කරලා රාජ්‍ය සූරා කරනවා. මේ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් එකතු වෙලා. එතකොට මේ කොමලා කරමින් ඉන්නේ මේ මිනිස්සුන්ගේ බදු සල්ලි පාවිච්චි ශ්‍රී ලංකන් එක පවා ඒක තමයි වෙලා තියෙන්නේ. හෙලිස් එක තමයි ශ්‍රී ලංකන් එක ගන්න මේ බිඩ් කරපු සමාගමගේ ඒකේ ප්‍රධාන විධායක නිලධාරියා තමයි මේ සභාපතිවරයා වෙන්නේ. එතන ඉඳන් මේක විශාල විදිහට මේ රට ඇත්තටම මේ සමාගම් කීපයකට අයිති වෙලා තියෙනවා. ඔව් නිලධාරි දැන් ඉස්සර කියනවනේ හරි ලස්සනට මේ විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවේ අපොච්චි දේශපාලනේ විපක්ෂය කරනකොට කියන ගජමිතුරු වාදය කියලා ක්‍රෝනි කැපිටලිසම් හරි බොම පට්ට ගහන පතුරු ගහන වචනයක්. ඉතින් ඕක හැමදාම ගමේ ව්‍යාපාරික ගජමිතුරුන්ට අපේ ආණ්ඩුවක් යටතේ මඩිය තර කරගන්න දෙන්නේ නැහැ. සාමාන්‍ය මහජනතාවට අසාධාරණයක් වෙන්නේ නැහැ. නමුත් මීට වඩා ධනවාදී ලක්ෂණ තිබුණු මීට වඩා දක්ෂිණාංශික ආණ්ඩුවලට වඩා ඉස්සර දුක උදාහරණයක් අපි බලශක්තිය ගැන අන්තිම කාරණේ හැටියට කතා කරන දැන් 2015 ආණ්ඩුවේ හෝම් සෝලා ප්‍රොජෙක්ට්ස් ඒ කියන්නේ ගෘහස්ත සූර්ය බලශක්ති පද්ධති විශාල විදිහට ප්‍රචලිත කෙරෙව්වා. ඒවට සහන දුන්නා 106 ගානේ පොලිය දුන්නා 106 පොලියට ණය දුන්නා. ඊළඟට ලොකු නොමිල දුන්නා. ඊළඟට ආදායම් බදු ගෙවන අයට ලොකු කන්සෙෂන් එකක් ලොකු සහනයක් දුන්නා. අවුරුද්දකට ලක්ෂ 6 ගානේ අවුරුදු 3ක් ලක්ෂ 18ක් දක්වා තමන්ගේ ගෘහස්ත සෝලා පද්ධතියට සූර්ය බල පද්ධතියට වියදම් කරපු මුදල් නැවත රිකවර් කරගන්න පුළුවන්. තමන් ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. ඒ සල්ලි සෝලා එක ගත්තාම එතකොට තමන් ටැක්ස් ගෙවුවේ නැහැ හා සමාන. ඉතින් මේ වගේ ඒවා තියෙදි දැන් අද මේ අය තමන්ගේ ව්‍යාපාරික මිත්‍රෝගේ අවශ්‍යතාව වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ. දැන් අනිත් එක අපි මේ කතා කරපු බලශක්ති අර්බුදය. මේ ගල් අඟුරු ප්‍රශ්න මේ හැමතැනම තියෙන්නේ. හර්ෂණ ඉස්සෙල්ලා හොඳ තැනකට ආවේ මම එතනදි බාධා කරේ නැහැ. අපිට කියන්න තමයි මේ ලංකා කෝල්ලගේ සභාපතිත් අයින් වුණා. ලංකා කෝල්ලගේ සභාපතිත් අයින් වුණා. එතකොට යම් කිසි අක්‍රමිකතා කතන්දරයකුත් තියෙනවා. අපි දන්නේ නැහැ සභාපතිගේ ඇමතිවරයාගේද කියලා අක්‍රමිකතාවය. නමුත් අක්‍රමිකතාවයක් මේක පිටිපස්සේ තියෙනවා මූල්‍ය අක්‍රමිකතාවය. ඔව් කුමාරලා ලොකු අමුතු කුමාරවරු දැන් ඉන්නේ. හරිද? අපි ඉදිරි දවස්වල අපි මීට වඩා තොරතුරුත් එක්ක අපි කතා කරමු. එතකොට විමුක්ති මේ සැලසුම් කිරීමේ අර්බුදයක් තියෙනවා. මේ රජයේ පළවෙනි කාරණේ මෙයයි ඊටාම අකාර්යක්ෂමයි. ඒ අකාර්යක්ෂමතාවයට ලොකුම හේතුව තමයි මේගොල්ලෝගේ සැලසුම් කරන්නේ ප්‍රශ්නයක් තියෙන. ඒක නිසා තමයි අර හර්ෂණ කිව්වේ තෙල් ටැංකිය ආණ්ඩුව ඇවිල්ලා දවස් 500කට වැඩි එක තෙල් ටැංකියක්වත් හදලා තියෙනවද? මෙය මේක අර්බුදයක්වත් දිහා බලලා නැහැ. දැන් මේක නිකන් අර එදා වේල ටුවර්ස් කියලා කියන්නේ. උදේට නැගිටලා බලනවා අද තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. හරිද? එහෙම කවුරු හරි අනුතරණ ගවුවම මේ මිනිහා බයිට් එකක් ගන්නවා. අපි දැක්කා දැන් ඊයේ දවස් 4කට විතර කලින් විපක්ෂ නායකවරයා කියනවා මේ දැන් ඇත්තටම අවදානමක් මතුවලා තියෙනවා රතු මුහුදේ මේ
ප්‍රශ්නයක් මතක මොකද මේ සමුද්‍ර සංධිය නම් මතකද රාස් මටත් දැන් මතක නෑ බලන්න මේ එතන මේ හූති සටන්කාමින් යුද්ධෙට මේ දැන් මැදිහත් වෙලා තියෙනවා ඉරාන ඇමරිකා ඊශ්‍රායල යුද්ධෙට හූති සටන්කරු අවතීර්ණ වෙන ගැන අනිවාර්ය රතු මුහුදේ සමුද්‍ර සංධිය සරලව කිව්වොත් මේ හෝමුස් සමුද්‍ර සංධිය වගේම ඊටාම තීරණාත්මක සමුද්‍ර සංධියක් මොකද නැව් ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාල කරන්න පුළුවන් කාරණා විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා ඒක වැහුවොත් මොකද කරන්න කියලා පහසුම වැඩේනේ ඒකට hina වෙලා බයිට් කරලා දාන එක පහසු වැඩේ හැබැයි ඊට කලින් රජයේ සැලැස්ම මොකක්ද ඊට කලින් ආණ්ඩුවලත් එහෙම කොවිඩ් එන කොටත් සජිත් විපක්ෂ නායක හැටියට නැගිටලා කිව්වා මේ රට වහන්න කියලා ගෝඨාභය කිව්වා නෑ රට වහන්නේ නෑ කියලා හරිද සජිත් රට වහන්න කියනකොට ගෝඨාභය කට වහන්න කියලා හැබැයි අන්තිමට මොකද උනේ ඊළඟට පැඩ් සිද්ධිය මේ පාසල් ශිෂ්‍යාවන්ගේ සනිපාරක්ෂකතුවා නොමිල දෙන්න ඕනේ කියනකොට hina වුණා ප්‍රවීණ කලාකාරයෝ ගෙනලා කාන්තාව ගෙනල්ලා hina ඇස්සෙව්වා මේ NPP එකෙන් කරපුවට නෙමෙයි කලින් මේ නාමල් රාජපක්ෂගේ පොහොට්ටු කඳවුරේ ක්‍රියාදාමයන් නමුත් අද ආණ්ඩුවෙන්ම ඒක නොමිල දෙන්න සැලසුම් කරන මම දැන් දෙනවද කියලා සැලසුම් කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා මේ අර්ධ සත්‍යයක් තියෙනවා කියන්නේ මේ ආණ්ඩුව විසින් ගත තියෙන නෙමෙයි මේක මේ පහුගිය රජයේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවෙන් ගත තීරණයක් ඒක මේගොල්ලෝ ඉතින් හරිය දක්ෂයිනේ ආණ්ඩුව විසින් මේ වසරට මුදල් වෙන් කරන තීරණය අරන් තියෙන සහ දෙන පාසල් ප්‍රමාණය වැඩි කරනවා. හරි විමුක්ති මෙහෙමනේ කොහොමත් අර කියන්නේ මොකද්ද මේ මගේ කාලෙස මොගේ වගේ අදන් යන එකනේ සාමාන්‍යයෙන් මේගොල්ලෙන් ක්‍රමෙන් ඉතින් මට මේ සැලසුම් කරන කතාව මම කියන්නේ දැන් ඉරානයේ යුද්ධයක් එනවා. තෙල් ඇමරිකාවෙන් හා ඊශ්‍රායලෙන් ඉරානයට පළවෙනි ගුවන් ප්‍රහාරය නැත්නම් මිසයිල් ප්‍රහාරය එල්ල කරනකොටම සාමාන්‍ය මේ ජනාධිපති කෙනෙක් වෙන්න ඕනේ නැහැ දෙනේ මුදල් ඇමති වෙන්න ඕනේ නැහැ විදේශ ඇමති වෙන්න ඕනේ නැහැ සාමාන්‍ය අවබෝධයක් තියෙන සාමාන්‍යයෙන් උසස් පෙළ සමත් වෙච්ච රටේ ලෝකෙ ගැන දන්න ඕන කෙනෙක්ට හිතන කාරණයක් තියෙනවා මොකද හසන පළවෙනිම ප්‍රශ්නේ මැද පෙරදිග කලාපේ තමයි අපිට තෙල් එන්නේ කියලා අපි දන්නවා දැන් සමහර ලෝකෝ කිව්වනේ අපිට තෙල් එන්නේ සිංගප්පූරුවෙන් ඉන්දියාවෙන් ඒක නිසා ප්‍රශ්නයක් නැහැ කියලා ලෝකෙ කියන්නේ විදේශ අමාත්‍යවරයා ලංකාවේ හයරාකිකේ තුන්වෙනි නැත්නම් හතරවෙනි කැබිනට් එකේ හරිද එතකොට මේ තෙල් එන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. සිංගප්පූරුවේ හරි ඉන්දියාවේ තෙල් ලින්ක් තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට තෙල් එන්නේ නැතිකොට මේක සැලසුම් කරන්න ඕනේ මැද පෙරදිග විතරක් නෙමෙයිනේ තෙල් තියෙන්නේ. රුසියා කලාපෙම තෙල් තියෙනවා. එතකොට රුසියාව කියන්නේ අපේ සාම්ප්‍රදායික මිතුරෙක්. වාමාංශික තමයි. නමුත් සාම්ප්‍රදායික ශ්‍රී ලංකාවේ මිතුරු ලංකාවට උගක් උදව් කරපු රටක්. ඒ සාකච්ඡාව පටන් ගන්නෙ ඇමරිකාව යුද්ධය පටන් අරගෙන දවස් 25කට පස්සේ. එතකොට අර අස්සයා ගියාම ස්ථාලය වගේ වැඩක්. එතකොට ඒ කම්පිටිෂන් එක වැඩි. සහ ඒ සාකච්ඡාව වෙනකොට රුසියාව තීරණය කළ ඉවරයි තෙල් ආනයනය කරන එක තෙල් අපනයනය කරන එක සම්පූර්ණයෙන් නවත්තන්න. වෙනකොට නවත්තලා දෙන්නේ. එයාලා තීරණය අරන් තියෙනවා, චීන තීරණය අරන් තියෙනවා, ඉන්දියාව තීරණය අපනයනය කරන්නේ නැහැ. මොකද මේ සති දවස් 25ක් කියන්නේ සති 4කට කිට්ටු කාලයක්. සති 4කට කිට්ටු කාලයක් යනකොට ඉල්ලුම වැඩි වෙනවා. ඒතර අපි මේක මුල් අවස්ථාවේ සැලසුම් කරා නම් ඒ ප්‍රශ්නේ ඉවරයි. ඊළඟට අපේ ඒ වගේම තමන්ගේ පරිභෝජනයට අවශ්‍යක ආරක්ෂා කරගන්න ඕනේ. මොකද හැමෝම දැන් අපි දැක්ක ජපානයේ මම හිතන්නේ තෙල් බැරල් මිලියන 4.5ක්ම ගාන හරියටම කියලා මට මතක නැහැ. නමුත් ලෝක පරිභෝජනය වෙනුවෙන් නිදහස් කරා. හැම රටම එහෙම කරන්නේ නැහැ. තමන්ගේ ප්‍රශ්නේ විසඳගෙන ඉපේ අනුන්ගේ ප්‍රශ්න විසඳන්න යන්න. ඉතින් දැන් එතකොට අපේ විදේශ අමාත්‍යවරයාට සාමාන්‍යයෙන් අපි ලංකාවේ විදේශ අමාත්‍යවරු ඉතිහාසය ගත්තාම පළවෙනි මම හිතන්නේ විදේශ අමාත්‍ය ධූරදරු ඩී.එස්.එන් නායක මහත්මයාම තමයි අග්‍ර අමාත්‍යවරයාට. ඊට පස්සේ මෑත කාලෙට එනකොට හජ්ජාජවදන මහත්තයාගේ ආණ්ඩුවේ ACS හමින් ඊළඟට අපේ රටේ විශිෂ්ටතම විදේශ අමාත්‍යවරයා ලක්ෂ්මන් කදිර්ගාම මැතිතුමා. ඊළඟට යහපාලන ආණ්ඩුවේ මම හිතන්නේ මංගල සමරවීර මැතිතුමා. ඊළඟට රවි කරුණානායක මැතිතුමා. ඊළඟට අලිසබ්‍රි මහත්මයා හිටියා. ඉතින් මේ අයට යම්කිසි රාජතාන්ත්‍රික පිළිගැනීමක් තිබුණා. ඒ රාජතාන්ත්‍රික පිළිගැනීම කියන්නේ මේ තමන් එන්නේ කොළඹ හතේ බංගලාවකින්වත් එහෙම නැත්නම් තමන් මේ දක්ෂ ජනාධිපති නීතිඥයෙක්වත් තමන් සමාජ පිළිගත්ත කෙනෙක්වත් කියන එක නෙමෙයි. රාජතාන්ත්‍රික භාවය කියන්නේ අන්තර්ජාතික වශයෙන් අපිට සුහදශීලීව මේ ගණදුනෝ බේරගන්න පුළුවන්කම. දැන් බලන්න අර මේ ට්‍රම්ප් ටැක්ස් එක දාපු වෙලාව, රෝස් ගාඩන් ටැක්ස් එක දාපු වෙලාව ලංකාව අපනයන වලට 40% කරනකොට මහින්ද සමරසිංහ වගේ අර මේ කියන 76 වසරේ සාපේට අයිති මිනිහෙක් නොහිටියනම් තානාපති හැටියට මොනව වෙයිද? එහෙනම් ලංකාවේ අපනයන වලින් 40% කියන්නේ US වලට. ඒ 40%ට 140ක් ටැක්ස් වෙනකොට අපේ රටේ ආර්ථිකය දනිස බිමැනෙන්න තිබුණා. නමුත් වාසනාවකට මේ ආණ්ඩුව එක හොඳ වැඩක් කරා. මහින්ද සමරසිංහව රිකෝල් කරේ නැහැ.
මොකක් හරි හේතුවකට මං හිතන්නේ සුදුසු රිප්ලේස්මන්ට් එකක් හොයාගන්න බැරි වෙච්ච නිසා. ඒකටත් වඩා ඒ කියන්නේ මේ ආණ්ඩුව මේ එක්තරා විදිහකට ඒ කියන්නේ මේක මේ විමල් වීරවංශ ජෙනරේෂන් එකෙන් නෙමෙයි මං කියන්නේ. නමුත් එක්තරා විදිහකට මේ ආණ්ඩුව බලයට ගේන්න වගේම මේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට ඇමරිකා එක්සත් ජනපදයේ දැවැන්ත වැදගත්වීමක් කරනවා. අනිත් එක අපිට පේන දේ තමයි මහින්ද සමරසිංහ මහත්මයාව ඉවත් කරගත්තේ නෑ නෙමෙයි. ඉවත් කරගත්තේ නෙමෙයි. ඇමරිකානු බලපෑම තිබ්බා තියාගන්න කියලා. මිලින්ද මරකට මහත්මයාටත් එහෙම තමයි වුණේ මුල් කාලේදී. ඉතින් එහෙම තමයි රාජතාන්ත්‍රික ගනුදෙනු කරද්දී අපි දැනගන්නකොට අපිට ඕන විදිහට නෙමෙයි ලෝකෙ වැඩ කරන්නේ කියලා ඒක ගොඩක් පරක්කු වැඩි. මේගොල්ලන්ට තාම ඒක තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ වැඩ කරන්නේ ඉත්තු හැටියට සමහරලාට ඉත්තු කියලා තේරෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. අනිත් දේ තමයි දැන් මිනිස්සුන්ට මේක අපි Facebook එකේ කමෙන්ට් එහෙම බැලුවහම තේරෙන දෙයක් තමයි දැන් අපි කියනකොට රුසියාවත් එක්ක මීට කලින් සාකච්ඡා කරන්න තිබ්බ නේද? මීට කලින් මේක කරන්න තිබ්බ නේද? දැන් මේ බාබෙල් මැන්ඩේට් කියන සමුද්‍ර සංධිය ගැන මුලින් කතා කරාම hina වෙන්නේ ඒක ගැන නොදැනුවත් භාවයට. සහ මම කියන්න ගිය කාරණාව hina වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. මේ රජයේ වගකීම් දරන මේ ප්‍රධාන අමාත්‍යවරු ජනාධිපතිවරයාගෙන් නම් ඒක විහිළුවක් කරගෙන ඒකට හේතුව විමුක්ති. දැන් මම කියන්නේ අපි ප්‍රශ්නයක් ආවම අපි මේ රටේ ඩොලර් මිලියන ගණන් වියදම් කරලා මේ ලෝකේ රටවල් බහුතරයක අපේ රටේ මහ කොමසාරිස් කාර්යාල අපේ රටේ තානාපති කාර්යාල පත් කරලා තියෙන්නේ විමුක්ති මේ ඒගොල්ලොන්ට ගිහිලා සැප විඳින්න නෙමෙයි. ඒතකොට මේ අපේ රට නියෝජනය කරන්න හදිසි අවස්ථාවල හදිසි ප්‍රතිචාර දක්වන්න. ඒකට තමයි මේ විදේශ සේවය කියලා එකක් ලෝකෙ හැදිලා තියෙන්නේ. ඒක දුරකථනයෙන් කතා කරලා වෙන්න පුළුවන්. අපි මැසේජ් එක යවලා වෙන්න පුළුවන්. ඒ වලට සූදානම් වෙන්න. එතකොට මේ ඔය තාරක මතක් කරා වගේ මේ රුසියාවත් එක්ක සාකච්ඡා කරන්න මේ විකල්ප තෙල් විසඳුම් වලට යන්න විකල්ප තෙල් ආනයනයන් වලට යන්න පරක්කුනේ ඇයි කියන කාරණාව. ඒක දැන් අපි ආණ්ඩුවක් පත් කරන්නේ ප්‍රශ්නයක් උනාම විසඳන්න නෙමෙයි. එහෙම නැත්නම් ප්‍රශ්න හදාගෙන විසඳන්න නෙමෙයි. අපි ආණ්ඩුවක් පත් කරන්නේ ප්‍රශ්නයක් එන්න කලින් විසඳන්නයි. අපි හදාගෙන විසඳපු ආණ්ඩුවත් විසඳන්න හදපු ආණ්ඩුවත් තියෙනවනේ. ඒක නේද මේ ආණ්ඩුව වල තියෙන එහෙම හදාගෙන විසඳනවා වගේනේ. ඒකනේ කියන්නේ මේ ආණ්ඩුව හදන්නම ප්‍රශ්නයක් හදපු අයත් හිටියනේ. ඒක වෙනම දීර්ඝ කතාවක්. එහෙම ඉතිහාසයක් තිබෙනවා. දැන් මේ ආණ්ඩුව හැමතිස්සෙම තර්ක කරන්නේ 76 වසරක සාපය ඒ ආණ්ඩුව හැදුවේ නැහැ. ඒ ආණ්ඩුව තෙල් ටැංකි ටික හැදුවේ නැහැ. ඒ තෙල් ටැංකි තිබ්බනම් ඒක සම්පූර්ණ බොරු කතාවක්නේ. තෙල් ටැංකි එහෙම ප්‍රශ්නයක් නෑ. තාම තියෙන ඕන තරම් ටැංකි. ඒකයි අපි මං ආයිත් කියන්නේ රටක මිනිස්සු ආණ්ඩුව පත් කරගන්නේ උඹලා මේ ප්‍රශ්න ටිකක් හදාගෙන විසඳපල්ලා කියන්නේ නෙමෙයි. පෞගේ ආණ්ඩුව වල තිබ්බ ප්‍රශ්න විසඳන්න තමයි අලුත් ආණ්ඩුවක් ගේන්නේ. එතකොට ඒ ගේන ආණ්ඩුව ප්‍රශ්න වෙනකම් බුදියන් ඉඳලා ඔළුවට පොල් ගෙඩිය වැටුනාම දැන් පොල් ගෙඩිය වැටුනවා කියලා කල්පනා කරන්නේ නැතුව උපායශීලී වෙන්න ඕන. ප්‍රශ්න අඳුරගෙන ඒ ප්‍රශ්න වලට කල්තියා විසඳුම් හොයාගන්න. ඒකට තමයි ආණ්ඩුවක් සහ උපාය මාර්ගික දැක්මක් රටකට තියෙන්නට ඕන. පැහැදිලිව. නැත්නම් ඉතින් අර අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කිව්වා වගේ පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට පුළුවන් මේ රට දුවන්න. එහෙම දුවලා වැඩක් නැහැ. දැන් වැඩි දුර යන්න දැන් දුවන විදිහ පිටකොටුවේ මුදලාලි කෙනෙක් දුවනටත් වඩා අන්තයි කනගාටුයි කියන්නේ. අපි සතුටු වෙන්නේ නැහැ මේක කනගාටුයි කියන්නේ. දැන් විජිත හේරත් ඇමතුමා එක්කම මේ අර කිව්ව සාකච්ඡාව හැපැත්තේ ඉඳගෙන හිටියේ ඉන්දියා විදේශ ඇමතුමා. දැන් කවුරු හරි ලෝකෙ දිහා ඇස්සරලා බලන වැඩි දුර යන්න ඕන ඉන්දියාව දිහා බලන්න මේ යුද්ධෙත් එක්ක ඉන්දියාව කොහොමද තමන්ගේ රට හැන්ඩල් කරගත්තේ කියලා. හරිද? එයාලා ඇමරිකාවට කතා කරලා, ඉරානෙට කතා කරලා, ඊශ්‍රායල්ට කතා කරලා නැව් මේ වෙනකොට 3කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවට අරන් ඇවිල්ලා තියෙනවා. හෝමුසරා. ඊළඟට එයාලා ඇමරිකාවට කතා කරලා රුසියාවෙන් තෙල් ගේන්න තිබ්බ සම්බාධකයින් කරගෙන ඒක තමයි විමුක්ති 5 star diplomacy. හරිද? 5 star diplomacy තරු පහේ රාජතාන්ත්‍රික භාවය. විමුක්ති මේ කියපු කතාවටත් නොදන්න කට්ටිය hina වෙන්න පුළුවන් අපි කෝල් කරලා තෙල් ටවගෙන නැත්තා. ඒ කියන්නේ මිනිස්සු ගොඩ සමහරක් අය හිතන් ඉන්නේ ඒවා මේ ඔටෝමැටිකලි කනෙක්ට් වෙලා තෙල් එනවා කියලා. ඒ කියන්නේ අපි මේ රාජතාන්ත්‍රික භාවයක් අපි කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න ඕන එකක් වෙන්නේ නැහැ. ලෝකෙන් ඔටෝ කනෙක්ට් වෙලා මේ ප්‍රශ්න විසඳනවා කියලා තමයි සමහරු හිතන් ඉන්නේ. ඒව වෙන්නේ නැහැ. ඉන්දියන් ඔයිල් සමාගම ලංකා යෝසි සමාගම ඇයි මේ වෙලාවේ ලංකාවට තෙල් ගේන්න කියන එක ඇතුළෙත් ව්‍යාපාරික මේ දෘෂ්ටියකුත් තියෙනවා. මොකද ඉන්දියාව වෙනකොට තෙල් මිල අඩු වෙලා තියෙනවා. ලංකාවේ තෙල් මිල වැඩි වෙලා තියෙනවා. ඊළඟට අපි දන්නවා IOC එකටත් සයිනොපෙක් එකටත් ප්‍රීමියම් එකකට තමයි ඒගොල්ලෝ තෙල් විකුණන්නේ.
ඒගොල්ලෝ සුපර් ඩීසල් ගත්තොත් රුපියල් 118ක් වැඩි ලංකාවේ සිපෙට්කෝ එකට වඩා තෙල් මිල. එයාට එතකොට 118ක ලාභයක් හම්බෙනවා. සුපර් පෙට්‍රල් නැත්නම් 95 ගත්තත් අන්ලිමිටඩ් 95 ගත්තත් ඒක තමයි යාලා සප්ලයි එක බයනතු කියන අපිට ඊළඟට මම මේ විමුක්ති ගෙනාපු කාරණේ ඉතා හොඳයි මේ ඉන්දියාවේ රාජතාන්ත්‍රික භාවය. දැන් බලන්න ඉන්දියාවට තියෙනවා ඇමරිකාවත් එක්ක ආරක්ෂක පිරිස. ඒ අනුව මේ යුද්ධෙදී ඉන්දියාව තමන්ගේ සයිඩ් එක තෝරගෙන ඉවරයි. ඉන්දියාව තෝරගෙන තියෙන ඇමරිකාවේ සයිඩ් එක, ඊශ්‍රායලේ සයිඩ් එක. ඒක ඊටාම පැහැදිලිව අගමැතිතුමා පැහැදිලිව පැහැදිලිව ඒක ඕපන්ලි කියනවා. හැබැයි එහෙම තියෙද්දි ඒ අයගේ විදේශ අමාත්‍යවරයාට පුළුවන් ඉරානයට කතා කරලා ස්ටේට් ඔෆ් හෝම්ස් එක නැත්නම් හෝම සමුද්‍ර සංධිය හරහා තමන්ගේ නැහුව ආරක්ෂිතව අරන් එන්න. හිතන්නකො ඒකටත් එක බලන්නකො අපේ කතන්දරේ අයිරිස් දෙනා නැවුකාව එනවා අපෙන් උදව් ඉල්ලනවා. හරිද? පස්සේ මේ අය කියනවා නෑ අපි දන්නේ නෑ අර මේ දැක්කේ නෑ නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා මේකට ගැහුවේ ඇමරිකාවෙන්ද කියලා මාධ්‍යෙන් ඇහුවාම නෑ එහෙම කියන්න බෑ ඉතින් මේක හොයලා බලන්න. ඊට පැය භාගයකට කලින් ඇමරිකාවේ ආරක්ෂක ලේකම් කියනවා මේ ශ්‍රී ලංකා ඉකොනොමික් අනන්‍ය සමුද්‍රීය ආර්ථික කලාපයේ ඇතුලේ තිබුණු නැවකට අපි ගහලා ඉවර කරා කියලා. හරිද? ඉතින් එතකොට මේ අය ඊට පස්සේ පහුවෙනිදා නලින්ද ඊට සතියකට පස්සේ නලින්ද ජයතිස්ස මාධ්‍ය ප්‍රකාශ කරා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමතුමා ගෙන් අහනවා මේ එතකොට මේ දැන් නැවේ කතන්දරේට නෑ ඒක නාවික හමුදාපති ආරාධනය කරලා තිනා හැබැයි අපි දන්නේ නෑ. එතකොට දෙයියනේ මේ කතාව කාටද මේ කියන්නේ රටේ සේනාධිනායකයා කවුද ව්‍යවස්ථානුකූලව ත්‍රිවිධ හමුදාව වග කියන්න ඕනේ කාටද? එතකොට ජනාධිපතිතුමා තමයි සේනාධිනායකයා. ආරක්ෂක අමාත්‍යවරයා. එතුමාගේ යටතේ ඉන්න නාවික හමුදාපති ආරාජ්‍යයේ අනුමැතියකින් තොරව මෙහෙම ආරාධනයක් කරා නම් මොකක්ද අරන් තියෙන පිළිවෙල? මේ බොරු කතා. මේ ප්‍රශ්නයක් වුණාම අර බොරු කතා ගොඩක් කියන ඒ සිද්ධ ප්‍රශ්නයක් වුණාම විමුක්ති අර තියෙනනේ ඉංග්‍රීසියෙන් කියන throwing under the bus කියලා නිලධාරීන් they throw the official under the bus. කන්ටේනර් 373ක් නීති අනුකූලව නිදහස් නොකරපු වෙලාවෙත් කතාව ගියේ විමල් රත්නායක අමාත්‍යතුමා හෝ වෙනත් අමාත්‍යතුමෙක්ගේ නියෝගයක් මත මේක යන්න රිය. නමුත් දැන් අද කමිටුවෙන් දංගෙඩියට ගෙනියන්න හදන්නේ කවුද? කාස්ටම්ස් එකේ නිලධාරීන්. ඒ නියෝගය ප්‍රතිපදපු අය. ඊළඟට මෙතන නාවික හමුදාපති ආරාධනය කරලා කියලා එයාව දංගෙඩියට දක්වනවා. අර පාසල් පෙළපොත් සම්බන්ධ ප්‍රශ්නේ NIA එකේ අධ්‍යක්ෂකතුමා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක කෙනෙක් තමයි මේ වැඩසටහන කරන්නේ. දැන් තාරක මේක ලංකාව අපේ විදේශ රටවල් එක ගනුදෙනු කරද්දී මේක අපේ රටනේ. මේක වාගෙත් රට මගෙත් රට අනුර ජනාධිපතිතුමාගෙත් රට. එතකොට අපි දැන් මේ අපිට ආණ්ඩුවට උපදේශක් දෙන්න අපි දන්න දෙයක් කියන්න බය වෙන්න ඕනේ නැහැ. ඒක විවේචනයක් විදියට ගන්න නැතුව ආණ්ඩුව රටක් නියෝජනය කරමින් ප්‍රකාශනයකුත් කරද්දී විදේශ සංචාර වලට විදේශ සමුළු වලට නායකයෝ නියෝජිතයෝ යවද්දී මේ ගැන බොහොම හොඳට කල්පනා කරලා කරන්න ඕන වැඩක්. විමුක්ති ඉස්සෙල්ලා කතා කරගෙන ආවා. මේක මේ පොඩි කෑල්ලක් තියෙනවා අපිට පේන්නේ නැති. ඒ කියන්නේ අපි මේ විජිත හේරත් අමාත්‍යවරයා ගිහිල්ලා කතා කරන එකට විවේචනය කරන එකවත් සුනිල් හඳුන්නේත්ති මහත්මයාගේ කතාවට විවේචනය කරන එකවත් නෙමෙයි. අපි මේක එතනින් එහාට ගිහිල්ලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන අපි මේ රටේ ආණ්ඩුව ගෙනාවේ මොකටද? කියන්නේ මේ ආණ්ඩුව එන්න ප්‍රධාන හේතුව තමයි සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕන කියන මැන්ඩේට් එක මිනිස්සු දීලා තිබ්බා. හොඳ තරුණ උගත් බුද්ධිමත් ඒ වැඩේට සුදුසු මිනිහට ඒක පවරන්න ඕන. එතකොට මේ ආණ්ඩුව එද්දි කිව්ව දෙයක් තමයි ගෙදර වයසක මිනිහෙට යතුරුවක් දීලා යන්නේ නැති රටක අපි පාලන බලය දෙනවද එහෙම කට්ටියට කියලා. ඉතින් එහෙම කියලා එහෙම මිනිස්සුන්ගේ මැන්ඩේට් එකක් ගත්තා හරි මේ ආණ්ඩුව ආව සුදුසු උගත් මිනිස්සු තමයි තනතුරු වලට බලතල වලට පත් කරන්න කියලා. එතකොට අපි අහනවා ඔය ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය 20ක් හරි 25ක් හරි ඉන්නවනේ. 25ක් ඉන්න කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ දෙනෙක් ඉන්නවා. බහුතරයක් ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඉතාමත් වයස්ගත දේශපාලන කරපු චරිත. ඒ චරිතවල මේ රටේ ප්‍රධාන අමාත්‍ය දුව තීරණය කරද්දී උගත්කම, බුද්ධිමත්කම, රාජ්‍යතාන්ත්‍රිකභාවය ඒ වැඩේට සුදුසුද කියන කාරණාව අපි හැමෝටම ප්‍රශ්නයක්. එතකොට දැන් නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාට සෞඛ්‍ය ඇමතිකම දුන්නා. ඒක හරිය කියමු වෛද්‍යවරයෙක් නිසා. එතකොට විජිත හේරත් මන්ත්‍රීවරයාට විදේශ ඇමතිකම දෙන්න
බලපාපු සුදුසුකම් මොකක්ද? සුදුසුකම තමයි මේ එතුමා තමයි මේ පක්ෂයේ විදේශ කටයුතු ලේකම්. විදේශ කටයුතු ලේකම්. හරි. එතකොට මේක ඒක වැරදිනේ. ඒක වැරදි කියන මං හේතුව තමයි මේ රටේ මිනිස්සු මේ ආණ්ඩුව ගෙනාවේ මේකට සුදුසු මිනිස්සුන්ව පත් කරන්න. විදේහරත් മന്ത്രിවරයාට වෙනම හැකියාවක් ඇති. ඒ වුණාට හර්ෂණ මොකද දන්නේ එකට ඡන්දෙ දුන්නට ඇත්තටම බලයට ගෙනාවේ JVP එකනේ. හරිද? එතකොට පත් කරන්නේ JVP එකේ ලේකම් තමයි. නෑ ඒක හරි. මම මේ කියන්නේ පවතින දේශපාලනය නෙමෙයි. මිනිස්සු පැවතිය යුතුයි කියලා හිතන දේශපාලනය. මිනිස්සු අපේක්ෂා කරපු වෙනස ඇතුලේ විජිත හේරත්ත විදේශමතිකම දෙනවා කියන කාරණේ තිබුණා. දැන් හර්ෂණ ප්‍රශ්න කරන්නේ ඒක. මම මේ කියන කාරණය අනිත් මිනිස්සු කියනවා මම මේ කියන කාරණේ එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය හෝ පොදු ජන එක්සත් වෙනම මේ ඉස්සරහට හදන හැම ආණ්ඩුවකටම අදාළයි. ඒ හැම ආණ්ඩුවකටම ඒ පත් කරන තනතුරු වලට පත් කරන පුද්ගලයා කොච්චර ඒකට සුදුසුද? ඒකට අදාළ ප්‍රාමාණික දැනුමක් තියෙනවද? මේ ජාත්‍යන්තරයේ ගනුදෙනු කරන්න හැකියාව තියෙනවද? මේ හැම එකක්ම බලන්න ඕන පත් කරද්දි. එතකොට මේ ආණ්ඩුව මැන්ඩේට් එකට දුන්න නම් මිනිස්සු එහෙම පත් කරන්න අද කල්පනා කරලා බලන්න අපේ රටේ වෙළඳ ඇමතිවරයා. ඔහුට මේ සම්බන්ධ කාරණාවලදී තීරණ ගන්න සුදුසුකම් තියනවාද? මේක කිව්වම අහන්න එපා පහුගිය ආණ්ඩුවල ඊට කොහෙද තිබ්බද කියලා. ඒක නොකරන්නේ මේක ගෙනාවේ. ඒ චැට් එක අපි දැන් ඉවර කරලා තියෙන්නේ. ඒගොල්ලෝගේ වැරදි ආයි නොඉන්න තමයි මේක ගෙනාවේ. ඒ චැට් එක අපි ඉවර කරලා තියෙන්නේ. මොකද දැන් ඒ ආණ්ඩුවල හොරකම නැත කරලා තියෙන්නේ දැන්. දැන් මේ ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ ඔවුන් කියන විදිහට. ඒතකොට දැන් මේ ආණ්ඩුවෙන් පටන් ගන්න ඕනේ මේ අපි රට දියුණු වීම තමයි අපි දකින්න ඕන. ඒ ආණ්ඩුව ඉවර කරලා දැන් මේ ආණ්ඩුව හොරකම් පටන් ගන්න තියෙන්නේ. මේ දැන් ඕකේ හර්ෂණ මිනිසුන්ගේ මං හිතන්නේ බාලිමාවට ඡන්ද දීපු අයගේ හෘද සාක්ෂියේ බරපතල කැළඹීමක් ඇති වෙලා තියෙන්න ඕන. එයාට හෘද සාක්ෂියක් තියෙනවා නම් වෙනවා. කුමාර ජයකොඩි හෘද සාක්ෂිය නැත්තම් ප්‍රශ්න නැහැ. අපි කතා කරමු තාරක 10 දෙනෙක් ඉන්නවනේ 10,000ක් විතර ඉන්නවනේ එහෙම Facebook එකේ ලියන අය ඉන්නවා. අපි කතා කරමු මිනිස්සුන්ගේ මැන්ඩේට් එක ගැන. මිනිස්සු කැමති උනේ මිනිස්සු ඉල්ලුවේ මොකක්ද? කියනවාද? දැන් ඉංජිනේරු කුමාර ජයකොඩි පුණ්‍යශ්‍රී කුමාර ජයකොඩි මහත්මයා රාජ්‍ය නිලධාරියෙක් හැටියට කරපු අක්‍රමිකතාවයක් ගැන අද අධිචෝදනා බාර දීලා අප පිට ඉන්නේ. රාජ්‍ය සේවකෙක්ට එහෙම වුණා නම් සේවය මොකද වෙන්නේ? මෙහෙමයි. මොකද වෙන්නේ? එතකොට අත්හිටිනවා. හරි. නරකයි කිව්වේ පහුගිය ආණ්ඩුවේ අල්ලස් කොමිසම වැරදි මේ චෝදනා ගොනු කරපුවාම කේලි රමුක් වැල්ල කැබිනට් අයින් කරා පැහැදිලිව. ඒ මේ අන්ත දූෂිතයි කියන ආණ්ඩුවක් මේ 76 වසර සාපේ කැලලක්. අපි එතකොට දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට අප්‍රසන්නතාවයක් නැද්ද? මේ උකුර ලේ රහ වෙනකන් කියලා මිනිස්සුන්ගේ හැඟීම් කුරු. ඒක හොඳයි. ඒ කියපු කතාවේ වැරද්දක් නැහැ. මේ හොරකම් කරන ඇමතිවරු ඉන්න බෑ. මේක අවංක සුපිරිසිදු දේශපාලනය. ඒක තමයි හරි දේ. අපිත් ඒක වෙනින් පෙනී හිටිනවා. නමුත් අද එතුමාගේ කැබිනට් එකේ මූලිකත්වය දරනකොට පුටු 3-4කට එහයින් මම දන්නේ පස්සෙන් වාඩි කරලා තියනවාද කියලා මූණ පේන්නේ නැති වෙන්න. නමුත් පුටු 3-4කට එහයින් දූෂණ චෝදනාවකට හයිකෝට් එකේ අධිචෝදනා ගනු කරලා අප පිට ඉන්න මිනිස්සෙක් එක්ක එක කැබිනට් එකේ වාඩි වෙන්න කුමාර ජනාධිපතිවරයාටවත් හරිනි අගමැතිවරයාටවත් තමන්ගේ හෘද සාක්ෂියේ පොඩි හරි පීඩනයක් එන්නේ නැද්ද කියන කාරණේ මට හරි කවුද මේ රාජ්‍ය ආයතනයට පත් කරලා තිබ්බේ? ඔව් ඇත්ත මේ කුෂිකර්ම ඇමතිවරයා කුෂිකර්ම ඇමතිවරයා අර එන්න මේ අන්තිමට කියන්න තියෙන්නේ කුමාරවරුන්ගේ දේශපාලනයට විරුද්ධව ගෙනාපු ආණ්ඩුවේ කුමාරලා නරක විදිහට හොරකම් කරනවා කියලා තමයි කියන්නේ. හොරකම් කරපු කුමාරවරු හිටියන ලංකාවේ. දැන් මම හොඳ මට රජවරුන්ගේ උදාහරණයක් මම කියන්නම්. ඔව් අපි රජවරුන්ගේ කුමාරවරු ඕකට විමුක්ති අර කපලා කැපුවාම ලේන වගේ ස්ථීර උදාහරණයක් තියෙන ඉතිහාසයේ ඒ තමයි මේ මැකියාවලිගේ පොත ප්‍රින්ස් කියන්නේ කුමාරයා කියන ප්‍රින්ස් කියන පොතේ මැකියාවලි කියන්නේ බලය විසින් මිනිස්සුන්ව දූෂණය කරනවා. අධික බලය විසින් මිනිස්සුන්ව තවත් දූෂණය කරනවා. එතකොට මැකියාවලි කියපු කුමාරයා හෝ කුමාර අද වෙනකොට දේශපාලනයේ යථාර්ථයක් වෙමින් තියෙනවා කියන එක තමයි කියන්නේ. එන්න අපි ගිහිල්ලමු අපි ගිහිල්ලම ආණ්ඩුවට අන්තිමට කියන්නේ ජවහර්ලාල් නේරු තුමා කිව්වා මේ නිමා කරනු මිස ඇති වැඩ තමයි පමාවට කරුණු මට වොමනා නැහැ. රටේ මිනිසුන්ටත් දැන් නිදහසට කරුණු ඕනේ නැහැ. දවස් 500කට හැගීපු ආණ්ඩුවක්. අපි මේ කරන්නේ කකුලෙන් අදින්න වට්ටන්න අරෙහිම කියලා අඬන්න ලැහැස්ති වෙන්න එපා. හරිද? ඕගොල්ලෝගේ ජොබ් එකක් තියෙනවා.
ඕගොල්ලොම පත් කරලා මිනිස්සු පඩි ගෙවනවා රාජ්‍යකරණය කරන්න දෙයියන්ගේ නාමයට ඔබතුමාලා පත් කරගත්ත රාජකාරී ඉෂ්ට කරන්න. එච්චරයි අපි කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව රාජ්‍යකරණය කරමින් ඉන්නවද? රාජ්‍යකරණය පැත්තකින් තියලා දේශපාලනය විතරක් කරමින් ඉන්නවද කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් අපි මේ නැවත වැඩසටහනකින් හමු වෙමු.